අදත් ගෙනාව අමුතුම කතාවක් තියෙන අමුතුම තැනක් ගැන. ඉතින් channel එකට අලුත් කෙනෙක් subscribe කරලා like එකක් දාලා set වෙලා ඉන්න. අද වීඩියෝ එකෙන් කියන්නේ ජපානයේ මවුන්ට් ෆිජි වල තියෙන ආකිගහරා කියන වනාන්තරය. මේ කොහොමද නම පොඩ්ඩක් වැරදිද දන්නේ මම යටින් නම දාලා තියන්නම් හරි. මේ කැලෑව ගත්තොත් මේ වනාන්තරය ගත්තොත් මේකේ ගොඩාක් සංචාරක අතුරුදහන් වෙච්ච වනාන්තරයක්. සරලවම කිව්වොත් මේක ඇතුළට GPS සිග්නල් වත් නැහැ. කුරුල්ලෙක්ගේ කටහඬක්වත් ඇහෙන්නේ නැති අර ගස්වල හුළඟේ සද්ද විතරක් ඇහෙන භයානක වනාන්තරයක් තමයි මේ අර මං කලින් කිව්ව නම තියෙන වනාන්තරය. හරිද? දැන් මේ වනාන්තරය ගත්තොත් එහෙම මේකේ දැන් සංචාරකයන්ට යන්න එන්න මාර්ග ලකුණු කරලා තියෙනවා. හැබැයි වැරදිලා හරි මේ මාර්ගෙන් පොඩ්ඩක් පිට පැනලා ඇවිදලා මේ ફોකස් එකෙන් පොඩ්ඩ නැතෙනොත් ආයෙත් ඉතින් එළියට එනවා බොරු. කොහොම හරි මේ වනාන්තරේ රාත්‍රිය වෙද්දී මේක එක හෙවණෙලි හෙට මෙහෙට යනවා කියලා තමයි ගිය සංචාරකයෝ කියන්නේ. එක එක සද්ද හිටන් ඇහෙනවලු. කොහොම හරි දැන් මේ විද්‍යාඥයෝ කියන විදිහට මේ වනාන්තරේ හැදෙන්න කලින් මෙතන තිබිලා තියෙන්නේ ලාවා පිරිච්ච ලාවා කඳු තියෙන පැත්තක්. ඉතින් අර ලාවා තියෙන කඳු වල පොළොව යට තියෙන එක එක සද්ද තමයිලු මිනිස්සුන්ට මෙහෙම ඇහෙන්නේ. කොහොම හරි ඉතින් වැඩි විස්තර ඕන කට්ටියට ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් කතාවක් අරගෙන ආයෙත් දවසක එන්නම් subscribe කරලා set වෙලා ඉන්න.